කොහොමද? ගොඩාක් දවසකට පස්සේ තමයි ව්ලොග් එකක් කරන්නේ. හරියටම කිව්වොත් අවුරුද්දකට විතර පස්සේ තමයි මේ ව්ලොග් එකක් අරගෙන එන්නේ. ඉතින් ඒකට ලොකුම හේතුව තමයි අපේ පුංචි පුතා. එයාව හම්බ වෙන්න ආවට පස්සේ අපි ව්ලොග්ස් කරේ නැහැ. වෙන රටක ප්‍රෙග්නන්සි එකකදී අපිට ගොඩාක් දේවල් තිබුණා තනියම කරගන්න. ඉතින් ඒක තමයි අපි ව්ලොග්ස් අරගෙන ආවේ නැත්තේ. අද අපි ආවෙත් අපේ පුංචි පුතාවත් අරගෙන රොමේනියාවල තියෙන තවත් ලස්සන තැනකට. දැන් ඉතින් මේ පටන් අරගත්තේ රොමේනියාවල ස්ප්‍රින් එකනේ. ඉතින් රොමේනියාවේ පරිසරය ගොඩාක් ලස්සන වෙන්න පටන් ගන්නවා මේ ස්ප්‍රින් එකේදී. අද අපි ආවේ අපේ සිටි එක ළඟම තියෙන තවත් සිටි එකකට ඇවරික් වලට. අපි ආවේ බ්‍රම්බුරා පාක් එක බලන්න. මේ පාක් එක ඇතුලේ තියෙන විශේෂම දේ තමයි උඩු යටිකුරු නිවස. ඉතින් මේක බලන්න තමයි ගොඩාක් දෙනෙක් එන්නේ. මේ තැන ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ බ්‍රම්බුරා පාක් ඇන්ඩ් අප්සයිඩ් ඩවුන්සයිඩ් හවුස් යන නමින්. රොමේනියාවේ තියෙන සාම්ප්‍රදායික දෙමහල් නිවසක ආකෘතියට තමයි මේ නිවස සකස් වෙලා තිබුණේ. හැබැයි තියෙන එකම විශේෂත්වය තමයි තියෙන සෑම දෙයක්ම යටිකුරු අතට නිර්මාණය කරලා තියෙන එක. ඉතින් ඒක ඇත්තටම විශේෂ දෙයක්. රුමේනියාවල ඉන්න කෙනෙක් නම් ඔයත් ඇවිල්ලා මේ තැන බලන්න. ඉතින් මේ උඩු යටිකුරු නිවස කේන්ද්‍ර කරගෙන හෙක්ටයාර 6ක පමණ විශාල පරිසරයක තමයි මේ පාක් එක පිහිටලා තියෙන්නේ. ඉතින් අද අපි 3 දෙනා ආවෙත් මේ අප්සයිඩ් ඩවුන්සයිඩ් හවුස් එකත් බලලා මේ පාක් එකේ අද දවස පුරාම කාලය ගත කරන්න. ඉතින් මෙතනදි කියන්න ඕනේ මේ පාක් එකට ඇතුල් වෙන්න එක්කෙනෙක්ගෙන් රොන් 30ක මුදලක් අය කරනවා. පුංචි බබාලගෙන් ටිකට්ස් අය කරන්නේ නැහැ. ඉතින් මේ ටිකට් එකටම මේ රෙස්ටෝරන්ට් එකෙන් අපිට ඩ්‍රින්ක් එකක් ලවුඩ් වෙනවා. ඒකත් අරගන්න පුළුවන්. මෙතන නිදහසේ කාලය ගත කරන්න පුළුවන්. ඉස්සරහට එන සමර් සීසන් එකේදී නම් මෙතන ගොඩාක් සෙනග පිරෙන තැනක්. අපි කලින් අරගෙන ආපු YouTube vlogs වලට ගොඩාක් දෙනෙක් කමෙන්ට්ස් කරලා ප්‍රශ්න අහලා තිබුණා. ඉතින් අපිට ඒවට රිප්ලයි කරන්නත් හම්බ වුණේ නැහැ. ඉතින් ඊට අමතරව තව සමහරු කරන්න ඕන vlogs මොනවද කියලාත් අපෙන් රික්වෙස්ට් කරලා තිබුණා. අපිට ඒව කරන්න උනේත් නැහැ. ඉතින් අපි ගොඩාක් බිසි වුණා අපේ පුංචි බබත් එක්ක. අපිට ගොඩාක් දේවල් තිබුණ තනියම කරගන්න. ඊට පස්සේ අපි අපේ පුංචි බබාවත් අරන් අපි ලංකාවටත් ගියා. ඉතින් ගිහිල්ලා අපි දැන් ආපහු රොමේනියාවට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් බලාපොරොත්තු වෙනවා නැවතත් එක දිගටම වගේ YouTube vlogs අරගෙන එන්න. රුමේනියාවලට ආවට පස්සේ තමයි අපි අපේ YouTube ජර්නි එක පටන් ගත්තේ. ඒකත් එක්ක ගොඩාක් දෙනෙක් එකතු වෙලා තිබුණා. ඉතින් මේක වෙලාවක් කරගන්නවා. යාලට තෑන්ක්ස් කරන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි අද අපි අපේ දවස ගත කරේ. ආපහු තවත් දවසක ලස්සන vlog එකකින් හම්බෙන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.